සාන්ත කුරුසිය අඩයාලමින් අපේ සතුරන්ගෙන් අප ගලවා දේවා. අපගේ දිවි ස්වාමිනී පිතාගේත් පුත්‍රයාගේත් ඉස්ප්‍රිතු සාන්තුගේ නාමයෙන් ආමෙන්. ඉතා උසස් වූ ශුද්ධෝ පියානෝය පුත්‍රයානෝය ශුද්ධාත්මයානෝය යන ත්‍රිත්වීක දෙවිඳුනේ අපේ ශරීරයෙන්ද ආත්මයෙන්ද මෙදින අපි ඔබ වහන්සේට අපව පූජා කර භාර කරමු. ඔබ වහන්සේට සියලු ප්‍රශංසාවත් මහිමයත් සදහටමත් වේවා. ඔබ වහන්සේ මුළු විශ්වයටම විහිදවන්නා වූ කරුණාව නිසා සෑම දිනකම උදාවන හිරු අද දිනත් අප වෙතට වැඩම කර ඇති නිසා ස්තුති ප්‍රශංසා කරමින් නමස්කාර කරමු. මෙම උදා වූ දිනය ඔබ වහන්සේගෙන් ලද තිළිණයක් ලෙස ආදරයෙන් බාර ගනිමින් නැවුම් බවින් ජීවත් වීමට අපහට මඟ පෙන්වූ මැනව. ඒ සියල්ල තුළින් ඔබ වහන්සේගේ සර්ව බලධාරී මහිමය අත්දකින නිසා ස්තුති ප්‍රශංසා කරමු. ආදර ජේසුනේ ඔබ වහන්සේගේ ඇලපතින් ගැලුවා වූ ශුද්ධ වූ රුධිරය මේ මොහොතේදී අපගේ හිස සිට දෙපතුල දක්වා ගලා යාමට සැලැස්සුව මැනව. එම රුධිරයේ බලයෙන් අපගේ ශරීරය තුල අපට අකැප දේ අප වෙතින් ඉවත් වේවා. අපගේ රෝගාතුර වූ ඉන්ද්‍රියයන් සුව වේවා. අපගේ වේදනා ගෙන දෙන අවයවන්ගේ වේදනාව පහ වේවා. ස්වාමිනී ඔබ වහන්සේගේ බලය අපගේ සිරුර පුරා සංසරණය වීමට සැලැස්සුව මැනව. පරිශුද්ධ වූ ශුද්ධාත්මයාණනි අද දවසේ අපගේ වැඩ කටයුතු ශුද්ධවත් කර පිරිසිදු කළ මැනව. අප රට තුළ බලාපොරොත්තු සුන්වී කලකිරීමට පත්වී ජීවත්වන සියලු දෙනා වෙනුවෙන්ද ජීවිතයේ මුහුණ දෙන ප්‍රශ්න කරදර හේතු කොටගෙන බලාපොරොත්තු ආශාවන් බොඳ වී ගිය සියලුම දෙනා වෙනුවෙන්ද සියල්ල අහිමි වී ගිය සියලු පවුල් වෙනුවෙන්ද ශුද්ධාත්ම බලය ඔවුන් හට වැඩි වැඩියෙන් දානය කරන පිණිසත් ශුද්ධෝ මරියනී ස්වර්ග රාජේශ්වරියනී ප්‍රසාද පූර්ණවන්තියනී අපි ඔබ වහන්සේට ප්‍රශංසා කරමු. නිරන්තරයෙන් අප වෙනුවෙන් මැදිහත් වූ මැනව. අපගේ ස්වාමි වූ ජේසුස් ක්‍රිස්තුස්ගේ අනුග්‍රහයද දෙවියන් වහන්සේගේ ප්‍රේමයද ශුද්ධාත්මයන්න් වහන්සේගේ සහභාගීකමද සදාකල් අප සියල්ලන් සමග වේවා. මේ කීදේ අපගේ ස්වාමීන් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. ජේසුමන්ගේ ශ්‍රී දිව්‍ය හෘදයෙනි අපට කරුණා කළ මැනව. මරියතුමියගේ නිර්මල හෘදයෙනි අප නිසා යාඥා කළ මැනව. ශුද්ධෝ ජුසේ මුනින්ද්‍රේනි අප නිසා යාඥා කළ මැනව. ආමෙන්.